ඕගොල්ලෝ හොටෙල් එකේ සේප්පුව පාවිච්චි කරන්න බයද? බය වෙන්න එපා. අද මම කියලා දෙන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. ෆස්ට් ඔෆ් ඕල් හොටෙල් එකේ සේෆ් එකක් තියෙන්නේ ඔයාගේ වැලියබල්ස් දාන්න. මොකද ඔයාට මොකක් හරි සැකයක් තියෙනවා නම් බයක් තියෙනවා නම් ඔයාගේ වැලියබල්ස් රූම් එකේ තියලා එළියට යන්න ඒකට තමයි සේෆ් එකක් තියෙන්නේ. අනිත් එක ඔයාගේ කාමරේ මොන හරි නැති වෙන සුළු දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න තමයි සේප්පුවක් ඔයාට දීලා තියෙන්නේ. දැන් අපි බලමු සේප්පුවක් කොහොමද පාවිච්චි කරන්න කියලා. සේප්පුව පාවිච්චි කරන විදිය ජෙනරලි හොඳ හොටෙල් එකක නම් සේප්පුවත් එක්කම ඉන්ස්ට්‍රක්ෂන් ලිස්ට් එක තියෙනවා. සේප්පෙන් සේප්පුවට ඒක පාවිච්චි කරන විදිය වෙනස්. බට් ගොඩක් වෙලාවට මේ ස්ටෙප්ස් තුන තමයි තියෙන්නේ. සේෆ් එක හැමදෙස්සම ඕපන් එකේ තියෙනවා. එතකොට පළවෙනියෙන් ඔයා එන්ටර් කරන කෝඩ් එක තමයි සේෆ් එකේ පාස්වර්ඩ් එක කියලා ඔයා එන්ටර් කරන්නේ. සමහරවිට හැෂ් කී එක ඔබන්න ඕනේ, සමහරවිට ස්ටාර් කී එක ඔබන්න ඕනේ, සමහරවිට මුකුත් ඔබන්න ඕනේ නැහැ. ඩිජිට්ස් 4ක් නැත්නම් 6ක් එවුවම සේෆ් එක ඔටෝමැටික් ලොක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට පාස්වර්ඩ් එක මතක තැනක ලියා ගන්න. නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මෙසේජ් එකක් දාගන්න. after that සේෆ් එක ආයෙ අන්ලොක් කරලා ඔයා දැම්ම පාස්වර්ඩ් එකෙන් ඔයාගේ අවශ්‍ය බඩු ටික ඇතුළට දාලා සේෆ් එකට ආයෙ අර පාස්වර්ඩ් එක ගහලා ලොක් කරන්න. so මෙතනින් පස්සේ ඔය සේෆ් එක අරින්න පුළුවන් ඔයාටයි හොටෙල් එකේ සිකියුරිටි ටීම් එකටයි විතරයි. එතකොට සිකියුරිටි ටීම් එකටත් මේක අරින්න පුළුවන් වෙන්න හේතුව තමයි මොකද ඔයාට නිකන් හරි පාස්වර්ඩ් එක අමතක වුණොත් සිකියුරිටි එකට මාස්ටර් ඇක්සස් තියෙනවා ලොක් එකට. so ඒගොල්ලන්ට විතරයි ඒක අරින්න පුළුවන්. don't worry බය නැතුව සේෆ් එක යූස් කරන්න. මේ වගේ තව වීඩියෝස් ඔයගලන්ට බලන්න කැමති නම් අපේ channel එක follow කරලා තියාගන්න.